මිනසන් කොනිචිවා. ඉතින් ගිය පාර වීඩියෝ එකෙන් අපි කතා කරා තෝ නිපාතේ කොහොමද සහ හා එහෙමත් නැත්නම් ඇන් කියන තේරුමත් සමග තෝ නිපාතේ භාවිතා කරන්නේ කොහොමද කියලා අපි ගිය වතාවේ කතා කරා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරමු කොහොමද තෝ නිපාතය අපි එක්ක සමග එහෙමත් නැත්නම් ඉංග්‍රීසි භාෂාවේ with කියන තේරුමත් සමග භාවිතා කරන්න කියලා. ඉතින් අපි මේ සඳහා උදාහරණ වාක්‍යයක් බලමු. ඉතින් මේ හැම උදාහරණ වාක්‍යයකම වගේම මෙතනදී තෝ නිපාතේ භාවිතා වෙන්නේ noun එකකට පස්සේ. උදාහරණයක් විදිහට මම අම්මත් එක්ක සුපර් මාකට් එකට යනවා. කොහොමද මේක අපි තෝ නිපාතේ භාවිතා කරලා කියන්නේ? මම කියන්න අපි කියනවා වතෂි කියලා. අම්මට කියනවා හහ කියලා. වතෂි වා හහතෝ සෝපායේ ඉකිමස්. වතෂි වා හහතෝ සෝපායේ ඉකිමස්. නැවත මට කියන්න ඕනේ යාළුවත් සමග කතා කරනවා කියලා. යාළුවත් සමග කතා කරනවා කියලා. යාළුවට අපි කියනවා තොමොදාචි කියලා. තොමොදාචි තෝ හානාෂිමස්. තොමොදාචි තෝ හානාෂිමස්. යාළුවත් සමග කතා කරනවා. නැවත මට කියන්න ඕනේ නංගිත් සමග පාඩම් කළා. නංගි සමග පාඩම් කළා. ඉමෝතෝතෝ බෙන්කියෝෂි මස්තා. ඉමෝතෝතෝ බෙන්කියෝෂි මස්තා. හරි. මම හිතනවා ඔයාලට තෝ නිපාතය සමග එක්ක එහෙමත් නැත්නම් with කියන තේරුමත් එක්ක භාවිතා කරන ආකාරය පැහැදිලි වෙන්න ඇති කියලා. はい、皆さん、さようなら。